කඳුලින් පරවී Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මං ඔයාලට අරගෙන ඉන්නේ morning study vlog එකක්. ඉතින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. නූරෙන හැඟුමේ මා මම මුලින්ම මූණ හොදගෙන ඊට පස්සේ මං නිදාගත්ත ඇඳ හැදුවා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ මම ඊළඟට මගේ පොත් මේස එක්ක මගේ කාමරය අස් කරගත්තා. මොකද මේ දවස් ටිකෙන් මට ක්ලාස් තිබ්බ හින්දා මට රූම් එක අස් කරගන්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම දැන් මුලින්ම කරේ මගේ පොත් මේසෙත් එක්ක රූම් එක අස් කරගන්න එක. දේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය ඉතින් දැන් අපි අපේ වැඩ පටන් ගමු. නතරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී ඉතින් ඊට පස්සේ මං කරේ මට එදා දවසේ තියෙන වැඩ ටික ප්ලෑන් කරගන්න මගේ to do list එක හදාගත්ත එක. මං අද මුලින්ම කරන්න යන්නේ මගේ බයෝ වැඩ. බයෝවලත් මං මුලින්ම කරේ ටයිමින් තියල එසේ එකක් ලියන එක. එතකොට මං කලින් දවසේ පාඩන් කරපු එක මට අද මතකද බලන්න. මම එතකොට කලින් දවසරෑ බාඩන් කර එසේ එක ඒසේක මන් දැන් ලිව්වා. කොහොමයිමන් ටයිමින් තියල් ලිව්වම මට විනාඩි දාස්යක් විස්සක් වගේ අවම අද්දි මට ඉවර කරන්න පුළුවන්ගුණම පැබාගෙ ටයිමින් තිබ්බට. ඉතින් ම මිනට විස්සකින කිවර කරලා ඒක මම මනද අඩු වෙලා තින පොයින්ස් කියල බැලවා ඇත. ඊළඟට මංගරේ මගේ පිසික්ස් වැඩ වගේ ඇත්තට මයකට පැ දෙකක් ගත්තට මට ගනමුද කලන්න තිබ්බේ මටච්චරලා වියනහැ. ඉතින් එහින්ද මම ඉතුරු ටිකේ කරේ පිසික්ස් නෝට් එක අපහ මුලින්දම් බාගත්ත එක.
බයෝ තමයි කරේ. මොකද එදා මට කෙමිස්ට්‍රි තිබ්බ දවස නෙමේ මගේ එදා දවස ෆිසික්ස් ඇන් බයෝ. ඉතින් ඊට පස්සේ මං කර බයෝ වැඩේ තමයි මම හැමදෑම එක පන්න කරන පාඩමේ මම තනියෙන් ප්‍රශ්න හදලා ඒවට මං උත්තර ලියා ගන්නවා. එතකොට මම පාඩන් කරද්දී මට අමතක වෙනවන මොකරි කරුණක් මට එතකොට හරිම ලේසි අතන පොපින් ප්‍රශ්න බලලා ඒකෙන් ඒකට අංකි තියෙන උත්තරේ බලාගන්න එක තව රිසෝස් බුක්කායි මුලින්ම පෙරලා යන්න ඕන්න නැහැ. ඒ වගේම දැන් මම පාඩන් කරන දෙයක් මට හැමදෑම රිපිට් කරන රිසෝස් බුක් ගන්න වෙනුවට සමහර ප්‍රශ්න ටිකට උත්තර මතකද කියලා බලාගෙන යනවම අමතක උත්තර තියෙනවනම් මම එතකොට ඒක මම පාඩම් කරනවා. ඒක තමයි මේ මම කරන්නේ මේ පොතේ. උදේ වර්වය කියන්නේ උදේ 7 ඉඳන් දවල් 12 වෙනකම් වගේ වැඩ ටික මං කරේ. ඉතින් මං ඒ අතරතුර සාමාන්‍යයෙන් පැය 4:00 වගේ කිට්ටු වෙන වැඩ කරලා තියෙනවා. ඉතින් තවත් අලුත් බ්ලොග් එකකින් ආයෙත් ඔයාලව හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.